හායි වෙල්කම් බැක් ටු තුෂ් හෝම් කුකින්. අද අපේ 10 වෙනි රෙසිපි එක. අද අපි බලන්නේ රුලන් වලින් කොහොමද උප්පුමා හදන්නේ කියලා. මම අද රුලන් කප්ස් 5ක් විතර ගන්නවා. ඒ කප් එකේම වතුර කප්ස් 6යි කාලක් ගන්න ඕනේ. ඒ කියන්නේ රුලන් එක කප් එකක් ගත්තොත් වතුර 1යි කාලක් ගන්න ඕනේ. එහෙම මෙෂර්මන්ට් එක තියාගත්තා නම් ඔයගලන්ට උප්පුමා එක හොඳටම එනවා. රුලන් එක නිකන් පෑන් එකෙන් දාලා බැදලා තියාගන්න ඕනේ. මම නම් සාමාන්‍යයෙන් කඩෙන් ගෙනාපු ගමන් ඒක බැදලා තියාගන්නවා. එතකොට ඉක්මනට උප්පුමා හදාගන්න පුළුවන්. පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් දාලා අබ ටිකක් දාලා රත් වුණාම ලූණු කරපිංච රතු මිරිස් දාලා හොඳටම ඒක ටෙම්ප කරගන්න ඕනේ. ඊට පස්සේ පොඩියට කපාගත් කැරට් එක එකතු කරනවා. කැරට් එක පොඩියට කපා ගන්නත් පුළුවන්, නැත්නම් ග්‍රේට් කරලා දාන්නත් පුළුවන්. අර පොඩ කෑලි හිටින්න ඕනේ නම් කපලා දැම්මනම් හොඳයි. ඒක දාලා ටිකක් අර තෙලේම ටෙම්ප කරගන්න ඕනේ. කැරට් ටික ටෙම්ප වුණාට පස්සේ අපි අද අරගත්ත වතුර ටික දානවා. අද අපි අරගත්තේ වතුර කෝප්ප 6යි කාලක් විතර අරගත්තා. ඒ ටික දාලා ඊට පස්සේ ලුණු ටික දානවා. ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්නවා. ඒකත් එක්ක කහ කුඩු ටිකක් දානවා. දැන් වතුර හොඳටම බොයිල් වෙනකන් තියෙනවා. අපි උණු වතුර වෙනම බොයිල් කරලා දැම්මොත් ඉක්මනට හදාගන්නත් පුළුවන්. වතුර හොඳටම නටනකොට අපි රුලන් දාන්න පටන් ගන්න. එතකොට ලිප හොඳටම අඩු කරගන්නවා. අඩු කරලා රුලන් ටික දාලා අපි හොඳට ස්පැචුලා එකක් අරගෙන ඒකෙන් හොඳටම මික්ස් කරනවා. ලිප අඩුවෙන්ම තියාගෙන කීප සැරයක් ඒ වගේ හොඳටම අර කෑලි හිටින් නැති විදිහට මේ මික්ෂර් එක හොඳටම මික්ස් කරනවා. ඊට පස්සේ ඒකට මූඩියක් දාලා ටික වෙලාවක් ලිපේ තියනවා. ලෝ ෆ්ලේම් එකේ තමයි තියන්නේ. එතකොට ඒකේ තියෙන වතුර ටික හොඳට මුරා ගන්නවා. එතකොට අපේ උප්පුමා එක හොඳටම සොෆ්ට් වෙනවා. ඒ වගේ 3 පාරක් විතර එහෙම වහලා හොඳටම මික්ස් කරන්න ඕනේ. එහෙම හොඳටම ස්පැචුලා එකේ ඒක මික්ස් කරලා ගන්න ඕනේ. එතකොට බලන්න දැන් මේ හැන්ද දාලා අපි ගන්නකොට කොච්චර සොෆ්ට් එකට හොඳට අර ඩ්‍රයි විදියට එනවා නේද? ඇලිලා නැතුව. මේ විදිහට රසම රස උප්පුමා එක හදලා කිරි හොදි එක්ක නැත්තම් සීනිත් එක්ක කාලා බලලා රස කියන්නකෝ.